කරිබා විල මිනිසා විසින් නිර්මාණය කරන ලද ලොව විශාලතම විල. මුලින්ම ඉල්ලා සිටිනවා ගජබිතුරා YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න කියලා. කරිබා වේල්ල සිම්බාබ්වෙහි විශාලතම වේල්ල වන අතර ලොව විශාලතම වේල්ල වේ. එය සැම්බියාව සහ සිම්බාබ්වේ අතර මයිම වන සැම්බේසි ගඟේ පිහිටා ඇත. දෙරටේ සහයෝගය ඇතිව 1955 සහ 1959 අතර වේල්ල ඉදිකරන ලදී. වේල්ල දිත්ව වක්‍ර කොන්ක්‍රීට් ආරුක්කු වේල්ලක් වන අතර එහි උස මීටර් 128ක් සහ දිග මීටර් 579කි. එහි මතුපිට ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් 5580ක් වර්ග සැතපුම් 2150ක් ආවරණය වන අතර උපරිම ගැඹුර මීටර් 97 හෙවත් අඩි 318ක් වේල්ල විසින් කරිබා විල නිර්මාණය කරන ලද අතර එය කිලෝමීටර් 280ක් දිග සහ ඝන කිලෝමීටර් 185ක ජලය රඳවා ගනී. විල පරිමාව අනුව ලෝකයේ විශාලතම කෘතිම විල වේ. වෙල්ලෙහි ජල විදුලි බලාගාරයක් ඇති අතර එය මෙගාවොට් 1626ක විදුලිය ජනනය කරයි. එය සැම්බියාව සහ සිම්බාබ්වේ විසින් බෙදා ගනී. වෙල්ල දීවර, සංචාරක සහ වනජීවී සංරක්ෂණ කටයුතු සඳහාද සහාය වේ. එය ඉන්දියන් සාගරයේ සිට කිලෝමීටර් 1300ක් පමණ මයිම දිගේ පිහිටා ඇත. තවත් මෙවැනි වීඩියෝවකින් හමුවනතුරු ගජබිතුරා YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න. ඔබට ජය!